කොහොමද ළමයි ඔයාලා හැමෝටම අදත් මම හිතනවා ඔයාලා හැමෝම ගොඩක් හොඳින් ඉන්නවා කියලා. වීඩියෝ එකක් කරන්න අයිඩියාස් හොයන ගමන් ඉන්නකොට මට එකපාරට ඉන්න ගමන් හිත මතක් වුණා. හොටෙල් එකක ඔයාලා දැකලා තියෙනවද බෙඩ් එක ළඟ ස්ටූල් එකක් උඩ එහෙමත් නැත්නම් ටේබල් එක උඩ නෝට් පෑඩ් එකක් පෙන් එකක් තියෙනවා. අපි ගොඩක් වෙලාවට මේක එච්චර ගණන් ගන්න නෑනේ, අපි ඉග්නෝර් කරනවා. ඔයාලා නිකමටවත් හිතලා නැද්ද මේක තියන්නේ මොකද්ද මේකේ වැදගත්කම? මේක නිකන් තෑන්කින් නෝට් එකක් ලියන්න වගේ දෙයක් තමයි අපි ඔළුවට එන්නේ එකපාරට. ඒකට විතරමද මේක යූස් කරන්න පුළුවන්. මම කල්පනා කරලා මාත් හෙව්වා ඇත්තට මොකද්ද මේකෙන් තියෙන යූසස් මොනවාද? ඇයි මේක වැදගත් වෙන්නේ කියලා. ඒ හොයනකොට ළමයි මට හම්බ වුණා ලස්සන අයිඩියාස් ටිකක්. මමත් පුදුම වුණා ඇත්තටම. මීට කලින් මටවත් ඒ දේවල් හිතිලා නැහැ. ඉතින් මට හිතුණා මේ දේවල් ටික ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන කියලා. මට හිතුණා ඔයාලත් සමහර විට මේ දේවල් try කරලා නැතුව ඇති කියලා. ඉතින් බලමු අද වීඩියෝ එකෙන් ඒ මොනවාද කියලා. ඇත්තටම ළමයි මේ හොටෙල්ස් වල මේ වගේ නෝට් පෑඩ් එකක් තියන්නේ ගෙස්ගේ කියන්නේ ඔයාගේ පහසුව සඳහා ඔයාලට මොනවා හරි දේවල් නෝට් කරගන්න සහ ඔයාලට දේවල් ඔයාගේ ස්ටේ එක අතරතුර තවත් ඔයාගේ කටයුතු පහසු කරන්න. ඉතින් මේක යූස් කරන්න පුළුවන් මොන වගේ දේවල් වලටද කියලා බැලුවාම පළවෙනිම දේ තමයි ළමයි ඔයා රූම් එකට ගියාම ඔයාලට රූම් නම්බර් එකක් හම්බ වෙනවා, ඔයාලට Wi-Fi password එකක් හම්බ වෙනවා, ඔයාලට check out time එකක් තියෙනවා. ඉතින් මේ වගේ ඒක පොඩි දේවල් තියෙනවනේ ඔයාලට මිස් වෙන. ඉතින් මේ දේවල් ලියන්න ඔයාලට ඒ දේවල් නෝට් ඩවුන් කරගන්න රිමයින්ඩ් එකක් විදිහටත් මේ නෝට් පෑඩ් එක යූස් කරන්න පුළුවන්. ඇත්තම ඔයාලට පුළුවන් මේක ඔයාගේ ඊළඟ ටූර් එකේ ප්ලෑනින් එක විදිහට යූස් කරන්න. ඊට පස්සේ ඔයාලට මොනවා හරි තව අපොයින්ට්මන්ට්ස් තියෙනවා නම් මීටින්ග්ස් වලට, ස්පා ට්‍රීට්මන්ට්ස් වලට අපොයින්ට්මන්ට්ස් තියෙනවා නම් ඒ වගේ දේවල් උත් නෝට් ඩවුන් කරගන්න ඔයාගේ ලිස්ට් කරගන්න ඔයාලට මේ නෝට් පෑඩ් එක යූස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට මොනවා හරි යන්න කලින් ඔයාලට පැක් කරගන්න දේවල් තියෙනවා නම් ඔයාලට අමතක වෙයි කියලා හිතෙන ඒ වගේ දේවල් වලට චෙක් ලිස්ට් එකක් විදිහටත් මේක යූස් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ළමයි ඔයා හිතන්නකෝ ඔයා ජර්නලින් කරන කෙනෙක් නම් එහෙම කෙනෙක් නම් ඔයාලට මේක ජර්නලින් පර්පස් එකටත් යූස් කරන්න පුළුවන්. තව ඔයාලට හිතලා තියෙනවද මේක කමියුනිකේෂන් ටූල් එකක් විදිහටත් මේ නෝට් පෑඩ් එක යූස් කරන්න පුළුවන් කියලා? හිතන්නකෝ ඔයාට මොනවා හරි කමියුනිකේට් කරන්න ඕන ස්ටාෆ් එකට, ස්පෙෂලි හවුස්කීපින් ඩිපාර්ට්මන්ට් එකට ඔයාගේ රූම් එක ක්ලීන් කරලා දෙන්න, ඔයාට එක්ස්ට්‍රා ටවල්ස් ඕන, තව මොනවා හරි සැනිටරි ෆැසිලිටිස් ඕන, අයිටම්ස් ඕන කියලා. ඉතින් මේ වගේ දේවල් නෝට් කරලා ඔයාට යාලට කමියුනිකේට් කරන්නත් මේ නෝට් පෑඩ් එක යූස් කරන්න පුළුවන්. තව දෙයක් තමයි ඔයා ස්පෙෂලි ඔකේෂන් එකකට නම් හොටෙල් එකකට එන ළමයි හිතන්නකෝ ඔයා බර්ත්ඩේ එකකට, ඔයාගේ හනිමූන් එකට, ඔයාගේ ඇනිවර්සරි එකට ගියා කියලා. ඒ වගේ අවස්ථාවලට ඔයා ගිහිලා තියෙනවා නම් ඔයාට එක්ස්පීරියන්ස් ඇති. යාලා ලස්සනට ඔයාගේ බෙඩ් එක ඩෙකොරේට් කරලා ලස්සනට වර්ඩින් එකකින් ඒ දේවල් ඩෙකොරේට් කරලා හරිම ලස්සනට වගේ රූම් එක ලෑස්ති කරලා ඔයාලට දෙනවනේ ළමයි. ඒ තරම් මහන්සි වෙන ස්ටාෆ් එකකට ඔයාට ලස්සනට කම්ප්ලිමන්ට් එකක් දෙන්න, ඔයාට ඒ උත්සාහය, ඒ මහන්සිය ඇප්‍රීසියේට් කරන්න, තෑන්ක් කරන්න යාලට. ඉතින් ඒ දේවල් වලටත් ඔයාලට ලස්සනට මේක යූස් කරන්න පුළුවන්. ඔයාලට මොනවා හරි ලියන්න පුළුවන්. එයාලා වෙනුවෙන් ඔයාලට ලස්සන ක්‍රාෆ්ට් එකක් හදලා තියන්න පුළුවන්. ඔයාගේ කම්ප්ලිමන්ට් එක එයාලට දැනෙන විදිහේ ඒක මාර විදිහට දැනෙනවා ළමයි ඉමෝෂනලි. ඒක හරියම ලස්සනට ඔයාලට එයාලා වෙනුවෙන් දෙන්න පුළුවන්. හිතන්න ඔයාගේ පාර්ට්නර්ත් එක්ක නම් ඔයා ට්‍රැවල් කරන්නේ. ඔයාට ඔයාගේ ආදරය ලස්සනට වර්ඩින් එකකින් ඔයාට ලස්සනට හොඳ ආටිස්ට් කෙනෙක් නම් ඔයාට ලස්සනට අඳින්න පුළුවන් නම්, ඔයාට හොඳට ලියන්න පුළුවන් කෙනෙක් නම් ඒ දේවල් කරලා ඔයාට ඔයාගේ පාර්ට්නර්ට දුන්නොත් එයත් සර්ප්‍රයිස් වෙයි ළමයි. ඒ විතරක් නෙමෙයි තරහ වුණ කෙනෙක් යාළු කරගන්න උනත් පුළුවන්. මං කලින් කිව්වා වගේ ඔයා හොඳට ලියන කෙනෙක් නම්, ඔයා ලස්සනට අඳින්න පුළුවන් කෙනෙක් නම්, ඔයා ලස්සන ක්‍රාෆ්ට් කරන්න පුළුවන් කෙනෙක් නම්, ඔයාලා බබෙක් නම් බබාලා ලස්සනට ඒ දේවල් කරනවා. ඉතින් ඔයාගේ යාළුවට, ඔයාගේ අම්මට තාත්තට, ඔයාගේ පාර්ට්නර්ට ලස්සනට නිර්මාණයක් කරලා සර්ප්‍රයිස් කරන්න ඔයාට දෙන්නත් පුළුවන්. ස්ටේ එක අතරතුරට මතකම හිටින දේවල් නෝට් ඩවුන් කරන්න
ඒ දේවල් අරගෙන යන්න ඔයාට ආපහු බලන්න ඒ දේවල් නෝට් ඩවුන් කරලා තියාගන්නත් එක්ස්පීරියන්ස් ඔයාගේ ටිප්ස් ෆේවරිට් තැන්ක් ඔය ස්ටේක් අතරතුර ලැබපු ඒ දේවල් ලියන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේක ඇත්තටම වැදගත් වෙන්නේ තමයි ඔයාගේ ස්ටේක් අතරතුර ඔයා ගෙදරින් පිටත හිටියත් ඔයා ගෙදර ඉන්නා වගේ ෆීලිං එකක් ඔයාට දැනේ. ඉතින් ඒ විතරක් නෙමෙයි තව ඔයාට සීක්‍රට් ට්‍රැවලර් කෙනෙක් විදිහට ඊළඟට ඒ රූම් එකට එන කෙනාට ලස්සනට නෝට් එකක් ලියලා තියන්න ලස්සනට පණිවිඩයක් දීලා යන්න හොඳ chance එකක් මේක යූස් කරන්න පුළුවන්. මම හිතනවා ඊළඟ පාර හොටෙල් ස්ටේ එකකට ගියාම ඔයා මේ වගේ දේවල් try කරලා බලයි. නිකම් මේ තියෙන නෝට්බුක් එක ඉග්නෝර් කරලා ඉන්නේ නැතුව ඊට වැඩි දෙයක් කරන්න ඔයාට මතක් වෙයි මම මේ දීපු ideas. ඉතින් මටත් යන්න අවස්ථා හම්බුනහම ස්ටාෆ් එකට ඒ දීපු සර්විස් එකට thank you කරලා තැන්කින් ලෙටර් එකක් විදිහට ලියලා ඇවිල්ලා තිබුණට මේ වගේ දේවල් නම් මමත් මීට කලින් try කරලා නැහැ. ඉතින් දැන් නම් මටත් හිතෙනවා ආය යන chance එකක් ලැබුණොත් ටිකක් වෙනස් විදිහට ඒ කම්ප්ලිමන්ට් එක දීලා එන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඔයාලටත් මේ වගේ තවත් ideas තියෙනවා නම් comment section එකේ දාගෙන යන්න ළමයි මටත් බලන්න. ඉතින් මටත් ඔයාලගේ ideas වැදගත් වෙයි. හැමදාම වගේ මගේ වීඩියෝස් බලනවාට ඔයාලා හැමෝටම තෑන්ක් කරනවා. ඉතින් දිගටම වීඩියෝස් එකේ ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ගිහලා එන්න ළමයි අදට ඔයාලා හැමෝටම සුබ දවසක්.